දනිත් සන්ධියේ වේදනාවක් එන්න බලපාන වෙනත් කරුණු දෙකක් වීඩියෝ දෙකකින් කරා මේ තවත් හේතුවක්. ඒක තමයි කාප් මසල් එක. නැත්තම් අපේ සෙකන්ඩ් හાર્ට් එක. අපේ දෙවෙනි හදවත. මෙන්න මේ කාප් එකේ යම්කිසි තදවීමක්, හිරවීමක් නැත්තම් අපහසුතාවයක් නිසා ඒක බලපානවා අපේ දනිත් සන්ධිය චලනය වීමේදී වේදනාවක් එන්න පුළුවන්. මේ කාෆ් එකට සම්බන්ධ වෙන මසල්ස් කීපයක් තියෙනවා. එකක් ගෑස්ට්‍රොසිනමියස් සහ සෝලියස් මසල් එක. ඊට අමතරව ප්ලැන්ටාරිස් කියලා පොඩි හීනි මසල් එකක් යනවා විලුඹ දක්වා. මේ ටික සම්බන්ධ වෙනවා ඇචිලිස් ටෙන්ඩන් එක කියලා මේ ටෙන්ඩන් එකකින් විලුඹට. මෙන්න මේ මසල්ස් වල ප්‍රශ්නයක් ඉඳ අපි ඇවිදින රටාව වෙනස් වුණොත් අන්න ඒකත් දනිස්සට බලපානවා දනිත් සන්ධියේ වේදනාවක් එන්න. එතකොට ඒකේ අනිත් පැත්ත ගත්තාම අපි කිමු දනිත් සන්ධියේ දනිස්සේ තියෙනවා නම් ඔස්ටියෝආතරයිටිස්. අන්න ඒකේ ප්‍රශ්නයක් ඉඳ ඒක අනිත් පැත්තට කාප් එකට බලපාන්න පුළුවන්. ඒක අමතර කාරණාවක්. මෙවැනි අවස්ථාවක මෙන්න මේ කාප් මසල් එක අපි රිලැක්ස් කරගත්තාම නැත්නම් තෙරපි එකක් කරගත්තාම ඒක දනිස්සට ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම අපේ ඒ සෙකන්ඩ් හાર્ට් එක කියන දෙවෙනි හදවත කියන ඒ කාප් එක අපි රිලැක්ස් කරගත්තාම ඇත්තටම අපේ රුධිර ගමනයටත් ඉතාමත්ම හොඳයි. තවත් අමතර කාරණාවක් තියෙනවා කියන්නේ යම් කිසි කෙනෙකුගේ පාදයේ ඇඟිලි ඉවත් වීමක් සිදු වුණොත් යම් ප්‍රශ්නයක් හින්දා එයාගේ කාප් එක වර්ධනය වෙන්නේ නැහැ. කාප් එක වර්ධනය වෙන්න ඇඟිලි තියෙන්න ඕනේ. ඒ ඇඟිලි වලින් ඉස්සිලා අපි ඇවිදිනකොට තමයි ඒ කාප් එක රේස් වුණාම තමයි, ඒ කියන්නේ ඉස්සුණාම තමයි ඒ කාප් එක වර්ධනය වෙන්නේ. යම්කිසි ආබාධයක් ඉඳලා එහෙම ප්‍රශ්නයක් වුණොත් කාප් එකේ ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ආපහු ඒක දනිස්සට බලපාන්න පුළුවන්. මොකද මේ එකකට එකක් සියලු දේම සම්බන්ධයි. එතකොට අපිට පුළුවන් ව්‍යායාම කරලා මේ මසල්ස් ගෲප් එක ස්ට්‍රෙන්ග්ත් කරගන්න පුළුවන්, ඩෙවලොප් කරගන්න පුළුවන්, ඒ වගේම ස්ට්‍රෙච් කරගන්න පුළුවන්. මේ ආදී දේ කරපුවාම දනිස්සේ සෞඛ්‍ය ආරක්ෂිත බවට ඉතාමත්ම යෝග්‍ය වෙනවා.